වෙල්කම් බැක් ගයිස්. ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද virtual disk එකක් create කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. පළවෙනි යන්න මොගොල්ලන්ට කරන්න තියෙන්නේ settings වලට ගිහිල්ලා search bar එකේ VHD කියලා search කරන්න. එතකොට මෙතන options දෙකක් බලා ගන්න පුළුවන්. මෙතන පළවෙනි එක select කරන්න. ඊට පස්සේ මෙතන create VHD කියන බටන් එක press කරන්න. එතකොට මේ වගේ පොඩි window එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට අපේ virtual hard disk එකට නමක් දෙන්න, මොන drive එකෙන්ද මේකට ඉඩ කැපෙන්න ඕනේ කියලා select කරන්න. ඉතින් මෙතනදී C drive එක තමයි normally එන්නේ. ඔයාලට මෙතන browse කියන එක select කරලා වෙනම drive එකක් select කරන්නත් පුළුවන්. මම ඉතින් එන C drive එකෙම තියෙනවා. ඉතින් ඊළඟට virtual hard disk size එක අපිට දෙන්න පුළුවන්. මෙතන drop down එක select කරොත් GB, MB, TB කියලා options තුනක් තියෙනවා. ඉතින් මම මෙතන GB කියන එක තියෙනවා. හරි. ඊළඟට අපි වැඩේ කරමු. ඕකේ guys, මම මෙතනදී D එකම select කරා. ඉතින් මෙතන තිබ්බ විදිහට තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට create කියන බටන් එක select කරන්න. ඊට පස්සේ මෙතන confirm create VHD request කියන එක කියලා එකක් අහනවා. එතනදී yes දෙන්න. ඊට පස්සේ ආපහු සැරයක් yes දෙන්න. මෙතන දිගටම මෙතනදී initialize කියන එක දෙන්න. ඊට පස්සේ ආපහු සැරයක් අපිට label එකක් දෙන්න තියෙනවා. මම ඉතින් nothing කියලා දෙන්නම්. ඔයාලා කැමති නම් දාගන්න බලන්න. ඊට පස්සේ drive එකට letter එකක් දෙන්න පුළුවන්. මෙතනදී default එන්නේ මට නම් E එක. ඔයාලා default එන එක හරි වෙන එකක් හරි දාගන්න. හරි. ඊටු ටික එහෙමම තියලා format කියන බටන් එක select කරන්න. ඊට පස්සේ ආපහු සැරයක් yes දෙන්න. හරි. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති දැන් nothing කියලා drive එකක් මේ create වෙලා තිනවා. ඒක හැබැයි virtual disk එකක්. ඉතින් ඔය විදිහට අපේ virtual disk එක create වෙලා තිනවා. මේ virtual disk එකේ විශේෂත්වය තමයි දැන් අපි මෙහෙම select කරොත් මෙතනදී eject කියලා බටන් එකක් තියෙනවා. දැන් අපි normal partition එකකට එහෙම select කරොත් එහෙම එකක් එන්නේ නැහැ නේ. මෙන්න මේක eject කරමු. eject කරායින් පස්සේ drive එක this PC එකෙන් පෙන්නන එක නවත්තනවා. ඊට පස්සේ අපි අපේ virtual disk එක හදාගත්ත drive එකට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මෙතන අපි අපේ ඒ drive එක image file එකක් විදියට මෙතන තියෙනවා. ඉතින් අපි මේක මෙන්න මෙහෙම click කරලා mount කියන එක press කරොත් අපිට ආපහු සැරයක් එක this PC එකේ බලා ගන්න පුළුවන් සහ use කරන්න පුළුවන්. ඉතින් අදට ඔච්චරයි. ඉතින් මම මේක eject කරලා තියා ගන්නවා. මොකද මට වැඩක් නැති නිසා. ඉතින් අපිට ඕන වෙලාවට use කරන්න මෙහෙම දාලා තියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මෙතනින් select කරලා delete කරලා දාන්නත් පුළුවන්. හරි. ඉතින් අද අපි කතා කරේ කොහොමද virtual disk එකක් හදාගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ බලන්න මැදිනේ කොහොමද මොකද්ද මේ virtual disk එකක් කියන්නේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. අපි ඒකත් බලමු. virtual disk එකක් කියන්නේ තනිකරම ඔයාගේ තියෙන C drive එකේ අවතාරයක් වගේ. කියන්නේ ඒකෙන් කොටසක් partition කරනවා වගේ හැබැයි වෙනස්. මේක නිකන් virtual කියන්නේ නිකන් drive එකක් විදියට අපිට මේක නිකම්ම අල්ලන්න බෑ. නිකම්ම drive එකක් විතරයි create වෙලා තියෙන්නේ. මේකට ඉඩ යන්නෙත් අපේ තියෙන partition වලින්ම තමයි. තනිකරම partition කරනවට වඩා ගොඩක් වෙනස් new next level එකක්. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා virtual disk එකක් හදාගන්නේ කොහොමද සහ මොකද මේ virtual disk එක කියන්නේ කියලා. ඉතින් අදට ඔච්චරයි. ඉතින් මං ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාලා comment කරගෙන යන්න. මොකක් හරි මට miss වුණා නම් කියන්න point එකක්. ඉතින් subscribe කරලා තියාගන්න Grand Tech channel එක. ඉතින් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.